වැස්ස වැස්ස වැස්ස. ඇත්තටම කාලයකට හරි වදයක් නේද? ඒ වුණත් බලන්නකෝ වැස්ස නැතිව ගියොත් පරිසරයට වෙන දේ. ගස් නැරිලා යාවි, පොළව ඉරිතලයි, වතුර නැතිව මිනිසුන් සතුන් බොහෝ දුක් විඳී. ඉතින් ලංකාවට වැසි ලැබෙන ප්‍රධාන ක්‍රමයක් තමයි මෝසම් නැසි. පුතේ, කාලයකට ලංකාවට නිරිත දෙසින් තද සුළං ප්‍රවාහයන් ඇදී එනවා. මැයි, ජුනි, ජූලි මාසවල. ඒ එන සුළංග ඉන්දිය සාගරයේ දිගේ විශාල දුරක් ඇදී එන නිසා ජල වාෂ්ප රැසක් අරගෙන එන්නේ. මේ සුළං කඳුවල හැපී ඉහළ නැංවි ඔන්න නිරිත දිග මෝසම් වරුසාව හට ගන්නවා. ලංකාවේ බටහිර, මධ්‍යම, සබරගමු, දකුණු පළාත්වලට තද වැසි. ඔන්න නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි මාසවල ලංකාවට ඊසාන්‍ය දෙසින් හමායන සුළගින් ඇදහැලෙන මහවැසි අපේ රටේ නැගෙනහිර, වයඹ, උතුරු හා උතුරු මැද ප්‍රදේශවලට අඩුවක් නැහැ. අජිත් සර්ගෙම් පණිවිඩයකි.